මිනසන් කොනිචිවා. මේ කතා කරන මටත් අහන් ඉන්න ඔබටත් අපි හැමෝම යම්කිසි අරමුණකට යම්කිසි බලාපොරොත්තුවකට වැඩ කරන්නේ. ඒ අරමුණට බලාපොරොත්තුවට යද්දී විවිධාකාරයේ මානසික පීඩන ගෙනෙන මිනිස්සුયો අපිට හම්බ වෙනවා. ඒ හැමෝගෙම බේරිලා අපි අපේ ඉලක්කයට අපි අපේ අරමුණට යන්නේ කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් ජපානයේ සෙන් කතාවක් භාවිතා කරලා ඔයාලත් එක්ක කතා කරනවා ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අපි වැඩි කතා නැතුව කතාවට යමු. ජපාන තියෙන එක සෙන් ආරාමයක්. මේ සෙන් ආරාමේ ඉන්නවා එක සෙන් භික්ෂුවක්. මේ සෙන් ශිෂ්‍ය සෙන් භික්ෂුව තමන්ගේ ගුරු හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා මට මේ ආරාමෙන් වෙන තැනකට වෙන ස්ථානයකට වඩින්න අවසර දෙන්න කියලා. ඒ අවස්ථාවේ ගුරු හාමුදුරුවෝ අහනවා ඇයි ඒ කියලා. ඒ අවස්ථාවේ කියනවා මම මේ සෙන් ආරාමයට ආවේ යම්කිසි අරමුණකට යම්කිසි බලාපොරොත්තුවකට මගේ ආධ්‍යාත්මය සුවපත් කරගන්න. නමුත් මේ සෙන් ආරාමේ ඉන්න සමහර භික්ෂුන් වහන්සේලා දේශපාලනය ගැන කතා කරනවා. සමාජය ගැන කතා කරනවා. ඔබ වහන්සේටත් බනින අවස්ථා තියෙනවා. මටත් බනින අවස්ථා තියෙනවා. ඕපාදූප කතා කරන අවස්ථා තියෙනවා. ඒ නිසා මෙවැනි විවිධ කාරණා නිසා මට මගේ අරමුණට යන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මට වෙන තැනකට වෙන ස්ථානයකට වෙන ආරාමයකට වඩින්න අවසර දෙන්න කියලා මේ සෙන් භික්ෂුව ශිෂ්‍ය සෙන් භික්ෂුව ගුරු හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා. ඒ අවස්ථාවේ ඒ ගුරු හාමුදුරුවෝ කියනවා මම වඩින්න අවසර දෙන්න. ඊට කලින් මට මෙන්න මේ දේ කරන්න කියලා. වතුර භාජනයකින් හැන්දකට පිරෙන්න වතුර අරගෙන අර ශිෂ්‍ය භික්ෂුවට දෙනවා. මේ හැන්දේ එක බිඳුවක්වත් බිමට වට්ටන්න නැතුව බිමට හලන්න නැතුව මේ ආරාමේ වටේටම රවුමක් ඇවිදලා එන්න කියලා. එහෙම ඇවිදලා ආවොත් මම ඔබට යන්න අවසර දෙන්නම් කියලා අර ගුරු හාමුදුරුවෝ කියනවා. ඒ වෙලාවේ මේ ශිෂ්‍ය සෙන් භික්ෂුව අර හැන්දේ පිරිච්ච වතුර එක අරගෙන ආරාමේ වටේටම යනවා. එක බිඳුවක්වත් හැලුන්නේ නැහැ. හරිම සතුටින් ගුරු හාමුදුරුවෝ ළඟට දුවලා වෙලා කියනවා මම ඔබ දීපු අභියෝගය ජයගත්තා. එහෙනම් මට යන්න දෙන්න කියලා. යන්න අවසර දෙන්න කියලා. ඒ අවස්ථාවේ අර ගුරු හාමුදුරුවෝ කියනවා හරි ඔබට යන්න අවසර දෙන්න. ඊට කලින් මේ කතාවත් චුට්ටක් අහන්නකෝ. එහෙම කියලා අර ශිෂ්‍ය සෙන් භික්ෂුවකින් අහනවා ඔබ මේ ආරාමේ වටේ ඇවිදිද්දි මේ වතුර පිරිච්ච හැන්දත් අරගෙන ඔබට භික්ෂුන් වහන්සේලා දේශපාලනය ගැන කතා කරන කතා ඇහුන්නේ නැද්ද? සමාජය ගැන කතා කරන කතා ඇහුන්නේ නැද්ද? ඒ වගේම ආක්‍රෝෂ පරිභවකරණය බණිනේ ඇහුන්නේ නැද්ද? විවිධ කතා ඇහුන්නේ නැද්ද කියලා මේ භික්ෂුවගෙන් අහනවා. ඒ වෙලාවේ කියනවා මම හැන්දට අවධානය යොමු කරලා තමයි මේ ආරාමේ වටේ ගියේ. ඒ නිසා මට විනායක කතා ඇහුන්නේ නැහැ කියලා ඒ ශිෂ්‍ය භික්ෂුව කියනවා. ඒ අවස්ථාවේ ඒ ගුරු හාමුදුරුවෝ චුට්ටක් hina වෙලා කියනවා ඔබ ඔබේ අරමුණට ඔබේ බලාපොරොත්තුවට අවධානය යොමු කරලා වැඩ කරොත් සමාජයේ ඉන්න කවුරු මොනවා කිව්වත් සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් ඔබට බැන්න ඊර්ෂ්‍යා කරත් විවිධ කතා කිව්වත් කිසිම දෙයකින් ඔබේ ගමනට බාධාවක් කරන්න බෑ. බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඔබේ අරමුණ ගැන සිහියෙන් බලාපොරොත්තුව ගැන සිහියෙන් වැඩ කරන්න කියලා මේ ගුරු හාමුදුරුවෝ කියනවා. එහෙනම් මේ කතාව අහපු ඔබටත් විවිධ අවස්ථාවල මිනිස්සු බනිනවා. ඒ වගේම විවිධ අවස්ථාවල අපේ ඊර්ෂ්‍යා කරන මිනිස්සු හම්බ වෙනවා. විවිධාකාර මිනිස්සු හම්බ වෙනවා. ඒ නිසා අපි හැමෝමත් අපේ බලාපොරොත්තුවට අපේ අරමුණ ගැන සිහියෙන් යුක්තව ඒ අරමුණට වැඩ කරොත් අනිත් කවුරු මොනව කිව්වත් ඒ දේවල් අපේ ජීවිතයට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අද ඉඳලා අපි හැමෝම අරමුණකට තමන්ගේ බලාපොරොත්තුවට හැමෝම වැඩ කරමු. ඒ වැඩ කරන එකට හැමෝම මහන්සි වෙලා අවධානයෙන් යුක්තව කටයුතු කරන්න.